මේ බය මං හිතන්නේ අපි හැමෝටම ඇති වෙන්න ඕන. මොකද ඒ වගේ අමුතු සමාජයක් දැන් තියෙන්නේ. අපේ දරුවා සමාජයට යවද්දි අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕන කියන දේ ඔබට තේරෙනවද? ඊයේ රූපවාහිනිය බැලුවා නම් ඊයේ දවසෙත් ඒ වගේ සිද්ධි ගණනාවක් රට තුල ඇති වෙනවා නිතර නේද? ඔය මිනි මරුම් මංකොල්ල ගෑම් ඕව කරන්නේ එකපාරටම ඉපදුරු ගමන් අරගෙන ආපු පුරුදු මත නෙවෙයි. පාසල් අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ සමාජයේ කාලයක් ජීවත් වෙලානේ ඒ ලබන අත්දැකීම් එක්ක තමයි ඔය වෙන්නේ. ඉතින් ඔතනින් අපිට ඔය ඒ දරුවෝ ඔය වැරදි කරන අපරාධකාරයෝ නිවසින් හදා ගන්න තිබුණා. දැන් අද ඒ අපරාධකරුවන්ගේ දෙමාපියන් කොච්චර පස්තවෙනවද නැද්ද? ඒගොල්ලෝ ජීවත් වෙලා ඉන්නවනම් ඒගොල්ලෝ නෑදෑ හිත විතරක් කොච්චර පස්තවෙනවද මේ අපේ කෙනෙක් මෙහෙම දෙයක් කරලා තියෙන්නේ කියලා. ඉතින් ඔබලත් දවසක එහෙම පසුතැවෙන්න වෙන්නේ නැති වෙන තමයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න මේ සූදානම් වන්නේ. අතරම කියනවනම් මේ මටත් පොඩි දෙයක් කියන්න තියෙනවා අපේ සර් මේ කතා කරගෙන ක්‍රියාත්මක කරන වැඩසටහන ගැන. මේ වැඩසටහනටම ටිකක් ළඟින් යන වැඩසටහනක් මම 5 වසරේ සර් ක්‍රියාත්මක කරන්න පටන් ගත්ත හොඳ පුරුදු ක්‍රියාත්මක කිරීම වැඩසටහනක්. අපේ පහේදම අපියෝ ඉන්නවනම් දන්නවා. හරි අමාරුවෙන් කරගෙන යන්නේ වැඩේ. දෙමාපියන්ගෙන් සහායක් ඉල්ලුවේ දරුවා කරන වැඩේ මට ලියලා සතියන්ත සිකුරාදා දවසේම එකතු කරගන්න පොත් ටික මට සිකුරාදාට එවන්න. මම මේක බලනවා මම අධීක්ෂණය කිරීම මම මුකුත් කරන්නේ නැහැ. මම මේක වැඩේ කරනවද කියලා බලලා අත්සනක් දාන එක විතරයි මම කරන්නේ. මට කරන්න පුළුවන් ගෙදරදී ඔන්න දෙමාපියෝ කරන වැඩේ කරනවද කියලා හොයලා බලන්න විතරයි. ඉතින් ඒ කරන්න යන වැඩේට සර් විධිමත් ආරම්භයක් ලබා දුන්න එක ගොඩක් සතුටුයි. ඒතර මම පොඩ්ඩක් නිදහස් වෙනවා මගේ පැත්තෙන්. දෙමාපියන්ටත් ටිකක් නිදහස් කුල පිළින් ලියන්න නෑ මගේ පුතා මේව කරා කියලා ලියන්න නෑ. දෙමාපියන්ටත් පොඩි සහනයක් ලැබෙනවා. ඉතින් මේ වැඩසටහනට වඩා විධිමත් වැඩසටහනක් දැන් අපේ පාසල පුරාම ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනක් අපේ ප්‍රජාව වෙනුවෙන් සමස්ත දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම ගැන. ඉතින් අපි වෙනුවෙන් අපි දරුවන් වෙනුවෙන් අනුකම්පා කරලා මේ වගේ වැඩසටහන් තව තවත් කරන්න එතුමාට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි වැඩසටහනේ අවසාන අදියරට පැමිණලා තිබෙන්නේ වැඩසටහන අවසන් කරන්න මත්තේ තවත් අදහස් දක්වන්න තිබෙනවා. එහෙම නේද? හරි. වැඩසටහනට පොඩි මැසේජ් එකක් විතරයි සර් දැන් ඇස්සේ කිව්වා වගේ මම මේ වැඩක් කරා කියලා ෆොටෝ ටිකකුත් එක්ක මට දැම්මා. මේක කරමුද කියලා. ඉතින් මම හරි කැමතියි අපේ දරුවන්ට මා කරේ දෙයක් වෙනවා නම් මමගේ අපේ ආදරණීය ආචාර්ය මණ්ඩලයේ දල්පතුමා අපි හැමෝම කැමතියි. ඉතින් ඒ වෙලාවෙම මම කැමති දුන්නා සර් මේ වැඩේ කරමු. විදුල්පතිතුමාගෙන් මම අවසර අරගෙන දැනුවත් කරන්නම් කියලා. ඉතින් ඒ විදිහට ක්‍රියාත්මක කරලා මම හිතන්නේ සර් දවස් දෙක තුනයි නේ. දවස් දෙක තුනක් ඇතුළත මේ අපි ශනිකව සංවිධානය කරපු වැඩසටහනක්. ඉතින් මේ වගේ පිරිස් සහභාගී වීමක් ගැන දැකන් පස්සේ සතුටුයි. අපිරිසක් එන්න හිටියා. නමුත් උන්ටත් මේ ගියා නම් හොඳයි. අනිත් කට්ටියව දැනුවත් කරන්න මෙන්න මේ වැඩක් වුණා කියලා. ඒකට ඒගොල්ලොත් ඉස්සරහට දැනුවත් වේවි. මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපේ ප්‍රාථමික ගුරු උපදේශක ප්‍රසන්න මහත්මයාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ වැඩසටහනට උපදෙස් අපේලා වැඩසටහනට මෙහෙයුම් කඩ සිදු කර අපේ විදුහල්පතිතුමාට ඒ වගේම ආරම්භයේ ඉඳන් අවසාන වෙනකම්ම සහාය දක්වපු අපේ ආදරණීය ආචාර්ය මණ්ඩලයට ඒ වගේම ආදරණීය දෙමාපියන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඔබේ දරුවා වෙනුවෙන් අනුකම්පා කරලා ඔබ පැමිණ යම් දෙයක් ඉගෙන ගත්තා නම් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට ක්‍රියාත්මක වේවි කියලා පාසල තුළ ඔබේ නිවස තුළ. ඉතින් අපිට පුළුවන් සහයෝගය උපරිමයෙන් ලබා දෙනවා. අපි කොහොම හරි එකතු වෙලා අපේ